ඔයා මේ වෙද්දිත් ඔන්ලයින් පලට්ෆෝර්ම් වලින් ඒර්න් කරන කෙනෙක් නම් දන්නව ඇති ඒ අපි උපයන මුදල් ලංකාවට ගෙන්න ගන්න අපිට කොච්චර බාධාවන් තිබ්බද කියලා. ඒ කියන්නේ අපි එහෙම උපයන සල්ලි ආපහු ගෙන්න ගද්දී අපිට ගොඩක් ලොකු කමිස් මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දවස් කීපයක් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේ ගොඩක් අපහසුතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා අපි උපයන ඔන්ලයින් හරහා අපි උපයන මුදල් ලංකාවට ගෙන්න ගද්දී. ඒත් මේකට ගොඩක් හොඳ සිම්පල් විසඳුමක් මට හම්බුණා. ඒ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඔයා දැනටමත් ඔන්ලයින් වලින් earn කරන කෙනෙක් නම් හෝ earn කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක බලුවාට පස්සේ ගොඩක් දුරට ඔයාගේ කාලය සහ මුදල් ඉතුරු කරගන්න පුළුවන් වෙයි. මොකද මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා රිමෝට් වර්ක් කරන අයට, ඔන්ලයින් ෆ්‍රීලාන්සින් කරන අයට, ඒ වගේම විවිධ ඔන්ලයින් වැඩ කරලා සල්ලි උපයන අයට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මොකද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ කොහොමද අපි මේ උපයන මුදල් ලංකාවට ඉක්මනට ගෙන්න ගන්න කියලා. ඉතින් ඔයා මේ වෙද්දිත් ඔන්ලයින් උපයන කෙනෙක් නම් දන්නවා ඇති අපිට ලැබෙන පේමන්ට් එක USD වලින් ලැබෙන පේමන්ට් එක ලංකාවට ගෙන්න ගන්න ගියපුවම අපිට විවිධ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හයි කමිෂන් රේට් එක, ඒ වගේම පේමන්ට් ඩිලේස්, බැංක් ට්‍රාන්ස්ෆර් ඩිලේස් වගේ ගොඩක් දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් මේ ඉෂුස් ඔක්කොටම හොඳ උත්තරයක් තමයි අද අපි කතා කරන මේ Elevate Pay කියන ඇප් එක. මේක ගොඩක් ට්‍රස්ටඩ් ඇප් එකක්. මේක ෆින්ටෙක් ඇප් එකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මෙයාලා මේ ඇප් එක හරහා නිත්‍යානුකූලව අපිට ලංකාවට පහසුවෙන්ම මුදල් ගෙන්න ගන්න පුළුවන් ලංකාවේ අපේ ඕනම බැංක් එකකට. මේකෙදි වෙන්නේ බැංක් account එකක් හැදිලා ඒකට USD transfer වෙන එක. ඒ හරහා අපිට පුළුවන් ලංකාවට මේ USD පහසුවෙන්ම ගෙන්න ගන්න. ඉතින් ඒක ගොඩක් පහසුයි සහ මේක ගොඩක් security අතින් advanced මට්ටමක තියෙන platform එකක්. මොකද අපි මේක apply කරාට පස්සේ අපේ proof දුන්නාට පස්සේ මෙයාලා මේක check කරලා බලලා තමයි අපිව මේ platform එකට register කරගන්නේ. මේක ආවට ගියාට හැමෝටම register වෙන්නත් බෑ. ඔයා අදාළ documents ටික හරියට පිළිවෙලට submit කරාට පස්සේ නිත්‍යානුකූලව මෙයාලා මේව check කරලා බලලා අපිව මේ platform එකට register කරගන්නවා. ඒකට දවසක් හෝ දෙකක් හෝ මට නම් දවස් දෙකක් වගේ ගියා. ඒ වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. මෙයාලගේ fees ගත්තහම ගොඩක් සරල පොඩි ෆී එකක් තමයි කැපෙන්නේ. USD LKR කරලා ගන්නවා නම් 1.5 ඩොලර්ස් වගේ තමයි කැපෙන්නේ. ඒ වගේම 100% වගේ charge එකක් තමයි කැපෙන්නේ USD වලින්ම ඔයා income එක ගන්නවා නම්. ඊට අමතරව වෙන කිසිම hidden charge එකක් නැහැ මෙයාලගේ app එකේ. මේ Elevate Pay app එකේ speed එක ගැන කිව්වොත් ඔයා bank transfer එකක් කරගන්නවා නම් මේ app එකට සල්ලි ආවට පස්සේ විනාඩි දෙකක් වගේ පොඩි කාලයකින් ඔයාට පුළුවන් මේ USD ටික ඔයාගේ ලංකාවේ බැංකුවටම ගෙන්න ගන්න. ඉතින් ගොඩක් හොඳ speed එකක් අපිට බලා ගන්න පුළුවන් මේ Elevate Pay app එක හරහා අපි online සල්ලි transfer කරගනිද්දි. ඉතින් මගේ personal experience එක කිව්වොත් මේ Elevate Pay කියන app එක පාවිච්චි කරන එක ගොඩක් පහසුයි සහ මේක ගොඩක් fast වැඩ කරන app එකක්. ඊටම ඉක්මනින් අපේ account එකට සල්ලි ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ account එකට සල්ලි ආවට පස්සේ ලංකාවේ බැංකුවේ account එකට විනාඩි දෙකකින් වගේ ඉතාමත්ම ඉක්මනින් ඔයාලට සල්ලි ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු ඔයා කොහොමද මේ Elevate Pay account එකක් හදාගන්නේ කියලා. පල්ලෙහා description එකේ තියෙන link එකකින් ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ app එක ගන්න පුළුවන්. app එක අරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ register වෙන්න. අදාළ details ටික ඔයා පුරවගෙන යන්නයි තියෙන්නේ. ඔයාට අවශ්‍ය වෙන දේවල් මෙතනින් අපිට ලබා දෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහට මේක පුරවගෙන ගියාට පස්සේ ඔයාලට password එකක් එහෙම දාලා මේ app එකට register වෙන්න පුළුවන්. මේ විදිහට අපි password එක දා ගන්නවා මෙතනදී. ඉතින් මේක මේ විදිහට දැම්මට පස්සේ ඔයාගේ occupation එක අහනවා. මෙතනින් දෙන්න තියෙනවා කරන්න කියලා online. මම freelancer කියලා දැම්මා. ඊට පස්සේ industry එක දාන්න තියෙනවා මොන වගේද කරන්න කියලා. ඒකත් ඔයා කැමති එකක් දාන්න පුළුවන්. දැම්මට පස්සේ ඔයාගේ income level එක අහනවා. ඒකත් ඔයා කැමති එකක් දාන්න පුළුවන්. මේ විදිහට අපිට ඒකත් select කරලා දුන්නට පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මෙයාලගේ මේක agree කරන්න එනවා. මේක agree කරාට පස්සේ face ID ඒ වගේ දේවල් authorize කරන්න එනවා. ඊට පස්සේ ඒකත් දුන්නට පස්සේ මෙන්න මේ වගේ face ID එක දුන්නට පස්සේ ඊට පස්සේ මෙතනින් එනවා additional info ටිකක් දාන්න ඕනේ. USD income වෙන source එක මොකක්ද කියලා අහනවා. මෙතනින් මම දෙන්නේ social media කියන එක. මොකද මම කරන්නේ YouTube නිසා මම දෙන්නේ social media කියන එක. profile URL එක මොකක්ද කියලා. මේක ආවට ගියාට register වෙන්න බෑ කිව්ව එකයි මම මෙයාලා profile URL එක පවා check කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට proof of remote work එකේ upload එකක් කරන්න තියෙනවා. මම මෙතෙන්ට දුන්නේ AdSense bank transfer එක copy එකක් තමයි මෙතෙන්ට මම ලබා දුන්නේ. ඉතින් ඒකත් මේ විදිහට මෙතනින් අප්ලෝඩ් කරගන්න පුළුවන්. මෙයාලා මේ හැමදේම දාන්නේ අපේ ආරක්ෂාවට තමයි. මොකද අවශ්‍ය යූසර්ස්ලට විතරයි මේක තියෙන්නේ. හැමෝම මේකට බොරුවට රෙජිස්ටර් වෙලා වැඩක් නැහැ. ඉන්කම් එකක් ගන්න වැඩක් ගන්න අයට පුළුවන් මේකෙන් ගොඩක් හොඳ වැඩක් ගන්න. මොකද මේක අපිට ගොඩක් පහසු ඇප් එකක්. මොකද විවිධ කරදර වලට මුහුණ දෙන්නේ නැතුව පහසුවෙන්ම අපේ ඉන්කම් එක ගෙන්න ගන්න පුළුවන්. අපේ ලංකාවේ බැංකුවටම ලංකාවේ ඕනම බැංක් එකකට ගෙන්න ගන්න පුළුවන්. ඔයාගේ අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ඉල්ලන ස්ටෙප් එකේදී අදාළ දේවල් දෙන්න විතරයි තියෙන්නේ. දවසක් හෝ දෙකක් යයි මේවා රිවිව් කරලා ඔයාලට රිසල්ට් එක එන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ Elevate Pay account එක පාවිච්චි කරන්න පටන් ගන්න. හරි, අපි දැන් බලමු මේකෙන් අපි USD LKR කරලා withdraw එකක් කරලා මේක fast වැඩ කරනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි withdraw එකක් කරනකොට. ඉතින් මෙන්න මේ විදිහට අපි Elevate Pay app එකට log වෙන්න ඕනේ. මෙන්න මේ වගේ log වෙනවා Face ID එකෙන්ම. ඊට
පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට $50ක් තියෙනවා මගේ account එකේ. දැන් මම මේක withdraw කරනවා ලංකාවේ commercial bank account එකට. ඒකට මම කලින්ම commercial bank account එක මෙතෙන්ට add කරලා තිබ්බේ. ඔයාලට ඒක පහසුවෙන්ම add කරන්න පුළුවන්. මේ විදිහට add කරලා තියෙන account එකට මෙන්න මේ වගේ මම transfer කරන මුදල් ප්‍රමාණය දානවා $50ක් කියලා. මෙතන පල්ලෙහෙන් පැහැදිලිව දක්වලා තියෙනවා කොහොමද fees කැපෙන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. elevate fee එක කැපෙන්නේ $1.5ක් විතරයි. කියන්නේ රුපියල් 300 ගාණක් වගේ මුදලක් තමයි කැපෙන්නේ elevate fee එක විදිහට. ඉතින් මේ විදිහට හොඳ rate එකකට අපිට බලා ගන්න පුළුවන්. elevate pay එකෙන් අපිට transfer එක කරගන්න පුළුවන්. මෙතනින් confirm දෙන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ විදිහට confirm දුන්නාම මෙලා රීසන් එකක් අහනවා මොකටද මේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්න කියලා. ඒක සේෆ්ටි එකට අහන්නේ. මේ විදිහට මම මෙතනින් දෙන්නේ සේවිංස් කියලා. ඊට පස්සේ මෙහෙම කෝඩ් එක දාන්න වෙනවා. කෝඩ් එක දැම්මට පස්සේ සල්ලි ට්‍රාන්ස්ෆර් වෙනවා. විනාඩි 2ක් වගේ පොඩි කාලයක් ඇතුළත විනාඩි 2ක් යන්නෙත් නෑ. මගේ කමර්ෂියල් බැංක් account එකට මේ සල්ලි ටික ට්‍රාන්ස්ෆර් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ elevate pay එක වැඩ කරන්නේ. ඔයාලට පේනවා ඇති ලොකුවට කරදර වෙන දෙයක් නැහැ. සල්ලි ආපු ගමන් ට්‍රාන්ස්ෆර් කරගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ elevate pay කියන එක වැඩ කරන්නේ. මේ elevate pay එක ඔයාටත් ගන්න අවශ්‍ය නම් පල්ලා description එකේ තියෙනවා link එක. ඒකෙන් ගිහින් ඔයාට මේ elevate pay අරගෙන try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාගෙත් යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් online earn කරන අය එයාලටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙමනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. එකතුලා ඉන්න අපතින්ක් එක්ක.